යාළුවනේ කොහොමද? සාදරයෙන් පිළිගන්නවා අපේ SL Anime Lovers YouTube channel එකට. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු බොරුටෝගේ කර්ම සීල් එක කියන්නේ මොකද්ද? ඒකෙන් බොරුටෝට ලැබෙන වාසි අවාසි මොනවද සහ මේක භාවිත කරන්නේ කොහොමද කියලා. ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලලා තිබ්බා මේ කර්ම සීල් එක ගැන වීඩියෝ එකක් අරන් ඉන්න කියලා. ඒකයි මම අද මේ ගැන වීඩියෝ එකක් අරගෙන ආවේ. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. යාළුවනේ අපි මුලින්ම කතා කරමු මොකද්ද මේ කර්ම එකක් කියන්නේ කියලා. ඔත්සුකි කෙනෙකුට හැකියාව තියනවා තමන් මැරෙන්න කලින් තමන්ගේ ජීවදත්ත වෙනත් කෙනෙකුගේ සිරුර තුල සීල් කරලා එම සිරුර හරහා නැවත පණ ලබා ගන්න. ඉතින් බොරුටෝ සහ මොමසිකි ඔත්සුකි අතර සටනේදී මොමසිකි ඔත්සුකි තමන්ගේ ජීවදත්ත බොරුටෝගේ සිරුර තුල සීල් කරනවා. මෙන්න මේ විදිහට තමයි බොරුටෝට කර්මා සීල් එක ලැබෙන්නේ. ඉතින් මේ බොරුටෝට කර්ම බලය ලැබෙන්නේ මොමසිකි ඔත්සුකිගෙන්. මේ කර්ම සීල් එක වැඩ කරන්නේ කොහොමද? මොමසිකි විසින් බොරුටෝගේ සිරුර තුළ තමන්ගේ කර්ම එක සීල් කරාට පස්සේ බොරුටෝගේ සෛල විනාශ වෙලා ඒ සෛල මොමසිකිගේ සෛල බවට පත් වෙනවා. මේක හිමින් සිද්ධ වෙලා අවසානයේදී 100%ක් බොරුටෝගේ සිරුරේ තියෙන සෛල මොමසිකිගේ සෛල බවට පත් වෙනවා. මෙහෙම 100%ක් මොමසිකිගේ සෛල බවට පත් වුණාට පස්සේ මොමසිකිට හැකියාව තියෙනවා බොරුටෝගේ සිරුර හරහා නැවත උපදින්න. යාළුවනේ අපි දැන් කතා කරමු මේ කර්ම සීල් එක නිසා බොරුටෝට ලැබෙන වාසි මොනවද කියලා. පළවෙනි එක තමයි ඕනෑම චක්‍රා ප්‍රහාරයක් උරා ගැනීමේ හැකියාව ලැබෙනවා. දෙවෙනි එක තමයි මොමසිකිගේ වසර ගණනාවක සටන්ඵල පුරුද්ද ලැබෙනවා. තුන්වෙනි එක තමයි තමන්ගේ ශරීර ශක්තිය වැඩි වෙනවා. හතරවෙනි එක තමයි තමන්ගේ ජොගන්න බියකුගන් බවට පත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. පස්වෙනි එක තමයි ඕනෑම මානයක් කරහා ඉක්මනින් ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා. අපි දැන් කතා කරමු යාළුවනේ කවුද මේ බොරුෂිකි කියන්නේ කියලා. බොරුටෝගේ චක්‍රා ඉවර වෙලා බොරුටෝට මහන්සි වුණාම බොරුටෝගේ සිරුර මගින් මොමසිකිට පණ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ වෙලාවට මොමසිකිගේ බලය බොරුටෝගේ සිරුර තුලා පැතිරී යනවා. මේ අවස්ථාවේදී බොරුටෝගේ ජොගන්න බියකුගන් බවට පත් වෙනවා. මොමසිකි විසින් බොරුටෝගේ සිරුර පාලනය කරන නිසා මේ වෙන විට බොරුටෝ ගොඩක් ප්‍රචණ්ඩකාරීව හැතිරෙනවා. මෙන්න මේ වෙලාවට ෆෑන්ස්ලා කියන්නේ බොරුෂිකි කියලයි. Two Blue Vertex බොරුටෝ කතාමාලාවේදී බොරුටෝට හැකියාව ලැබෙනවා මොමසිකිගේ මේ බලය පාලනය කරගන්න. බොරුටෝගේ දැඩි අධිෂ්ඨානය සහ කැපවීම නිසා බොරුටෝට පුළුවන් වෙනවා මොමසිකි නැවත පණ ලැබීම වළක්වන්න. ඉතින් යාළුවනේ බොරුටෝගේ බලයක් වන මේ කර්ම සීල් එක ගැන ඔයාලා මොකද්ද හිතන්නේ? පල්ලෙහායින් කමෙන්ට් කරගෙන යන්න. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ඕන නම් අපේ channel එක subscribe කරන්න. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් like එකක් දාලා යාළුවෙකුටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.